උතුරු කොරියාව උතුරු කොරියානුවන්ටම හදපු දේශීය අන්තර්ජාලය තමයි ක්වාන් මියොන් කියන්නේ. අපි ගෝලීය අන්තර්ජාලයේ Google සර්ච් කරලා මොනවා හරි බලනවා වගේ උතුරු කොරියානුවන්ට තියෙන්නේ ක්වාන් මියොන් සර්ච් කරලා අවශ්‍ය දේ ගන්න. ඒත් හැමදේම සීමා සහිතයි. අපි බලමු ක්වාන් මියොන් කියන අන්තර්ජාලයේ මොනවද තියෙන පහසුකම් කියලා. ක්වාන් මියොන් හරහා උතුරු කොරියානුවන්ට නිතරම ලැබෙන එක සේවාවක් තමයි රාජ්‍ය මාධ්‍ය යන පුවත් දැන්වීම් ප්‍රචාරණ දැනගන්න ලැබෙන එක. හරියට ලංකාවේ රාජ්‍ය මාධ්‍ය වගේ වැඩි ඉඩක් වෙන්නේ රජයේ පුවත්වලට. ඒ වගේම රොඩොන් සින්මුන් වගේ පුවත්පත්වල වෙබ් අඩවි වලට යන්නත් උතුරු කොරියානු නායකයන්ගේ කතා අහන්නත් මේ හරහා පුළුවන්. ඒ වගේම මේ අන්තර්ජාලයෙන් පුළුවන් රට ඇතුලේ විතරක් භාවිත කරන ඊමේල් යවන්න ගෙන්න ගන්න. ඉතින් රජය අනුමත කරපු ආයතන හා පුද්ගලයන් අතර තමයි මේ ගනුදෙනු වෙන්න ඕනේ. සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කරනවා. ක්වාන් මියොන් හරහා උතුරු කොරියානු දරුවන්ට ඩිජිටල් පුස්තකාල පරිහරණය කරන්න පුළුවන්. ඒ වගේම කිම් ඉල් සුන් විශ්වවිද්‍යාලය වගේ අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනික වීඩියෝස් නරඹන්න හැකියාව තියෙනවා. පාසල් වගේම විශ්වවිද්‍යාල සිසුන්ට අධ්‍යාපනය ලබා ගන්න මේ සීමිත අන්තර්ජාලය හරහා පුළුවන්. ඒ වගේම තමයි උතුරු කොරියානුවන්ට මේ මගින් පුළුවන් එක එක දේවල් ඔන්ලයින් ඕඩර් කරගන්න. ඇඳුම්, ඉලෙක්ට්‍රොනික උපකරණ, ආහාර වගේ දේවල් ගෙදරටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. හැබැයි රට ඇතුලේ විතරයි. මේවට මොබයිල් ෆෝන් එකෙන්ම ගෙවන්නත් පුළුවන්. ඉතින් උතුරු කොරියාව ඇතුලේ වෙළඳසල් පවත්වන අයට තමන්ගේ භාණ්ඩ මේ විදිහට ක්වාන් මියොන් හරහා අලෙවි කරගන්නත් ඒ වගේම ඔන්ලයින් වෙළඳසල් පවත්වා ගන්නත් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ගෙදර ඉඳලා භාණ්ඩ ඔන්ලයින් විකුණ ගන්නත් පුළුවන්. උතුරු කොරියානුවන්ට ක්වාන් මියොන් හරහා ගේම් ගහන්නත් පුළුවන්. කොරියානු චෙස් වගේ දේශීය වීඩියෝ ක්‍රීඩා, ඇනිමේෂන් ගේම්, උතුරු කොරියානු සංගීතය වගේ සීමිත විනෝදාස්වාදයක් ලබා ගන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ අන්තර්ජාලය හරහා රට ඇතුලේ හෝටල්, වාහන බුක් කරගන්න, සංචාර ප්ලෑන් කරගන්න වගේ දේවල් කරන්නත් පුළුවන්. හෝටල් වල රූම්ස් තියෙන ප්‍රමාණය මිල ගණන් බලාගෙන ඒවා වෙන් කරගන්න හැකියාව තියෙනවා. මේ හරහා රට ඇතුළත විතරක් භාවිත කරන ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න අවසර ලැබෙනවා. රජය අනුමත කරපු සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. අපි WhatsApp Messenger භාවිත කරනවා වගේ උතුරු කොරියාවෙත් මේ ක්වාන් මියොන් හරහා ලබා දෙන මැසේජින් සර්විස් එකක් තියෙනවා. chat කරන්න, ඡායාරූප හුවමාරු කරගන්න පුළුවන්. රට ඇතුලේ විතරයි. මේ අන්තර්ජාල සේවය හරහා උතුරු කොරියාවේ තියෙන වෙබ් අඩවි වලට යන්න පුළුවන්. ඒවා හුඟක්ම ස්ලෝ වගේම ඊටාම කලාතුරකින් අප්ඩේට්ස් එන වෙබ් අඩවි. ඉතින් තමන්ගේ ජනතාව මොනවද මේ අන්තර්ජාලය හරහා කරන්න කියලා බලන්න වෙනම කණ්ඩායමක් ඉන්නවා. අදාළ අනුව ඔටෝමැටිකලි ස්ක්‍රීන්ෂොට්ස් වදින්න තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ ක්වාන් මියොන් කියන්නේ උතුරු කොරියාවට සීමා වුණ අන්තර්ජාලයක්. අපි දන්න www නැත්තම් World Wide Web කියන ගෝලීය අන්තර්ජාලය වෙනුවට තමයි උතුරු කොරියාව තමන්ගේ රටට සීමා කරපු ක්වාන් මියොන් හදලා තියෙන්නේ. නායකයන්ට හැරුණාම උතුරු කොරියාවේ ගෝලීය අන්තර්ජාල ප්‍රවේශයක් ලැබෙන්නේ උසස් රජයේ නිලධාරීන්ට, විද්‍යාඥයන්ට හා හැකර්වරුන්ට පමණයි. ඒකත් දැඩි නිරීක්ෂණය යටතේ තමයි ලැබෙන්නේ.